කිරා අද පොඩ්ඩක් මේ අලුත් අයිටම් එක ගැන කතා කරමුද? කතා කරමු. මේක තමයි අපේ ආසනල් එකට අලුතෙන්ම එකතු වුණේ DJI Nano එක. ඇත්තටම ඇක්ෂන් කැමරා එකක් ගන්න මට ටික දවසක ඉඳන් උවමනාවක් තිබුණා. අපි කලින් ඇක්ෂන් කැමරා එකක් ඕන වුණාම රෙන්ට් අවුට් තමයි කළේ. ඇක්ෂන් කැමරා එකක් අපිට හැමතිස්සෙම ඕනේ වෙන්නේ නැහැ. මං හිතාගෙන හිටියේ ඇත්තම කියනවා නම් ඇක්ෂන් 6 එක රිලීස් වෙනකන් ඉඳලා ඒක ගන්න. මොකද ඇක්ෂන් 5 Pro, ඇක්ෂන් 4, ඇක්ෂන් 3 ඔය ඔක්කොගෙම වගේ එකම සෙන්සර් එක ආවේ. දැන් අලුත් ඇක්ෂන් 6 එකේ ළඟදිම රිලීස් වෙන්න තියෙන්නේ. ඒ වගේම මේ DJI ඇක්ෂන් 6 එකේ තියෙන ලොකුම අලුතෙන් එන අප්ඩේට් එක තමයි ඒගොල්ලෝ Osmo Pocket 3 එක. හැමෝම දන්න කැමරා එකක්, පොකට් කැමරා එක. ඒකෙම යූස් කරලා තියෙන සෙන්සර් එක මේ 1 inch ටිකක් ලොකු, සාපේක්ෂව ඇක්ෂන් කැමරාස් වලින් සෙන්සර් එකට වඩා සාපේක්ෂව ටිකක් ලොකු. ඒ සෙන්සර් එක යූස් කරයි කියලා හැමෝම කියනවා. ඒ ගැන රූමර්ස් තියෙනවා. ඉතින් ලොකු ඉඩකඩක් තියෙනවා. ඇත්තට මේගොල්ලෝ ඒක යූස් කරන මොකද DJI Osmo 360 එක. ඔයාලා මේ අවුරුද්දේ දැක්කනම් ඒකෙත් මේ 1 inch sensors දෙකක් තමයි දෙපැත්තෙම යූස් කරලා තියෙන නිසා highly unlikely ඒගොල්ලෝ Osmo Action 6 එකට 1 inch sensor එක යූස් නොකර ඉන්න. ඉතින් ඒගොල්ලෝ ඒක යූස් කළොත් image quality එකේ සෑහෙන improvement එකක් වෙනවා. ඉතින් ඒක එහෙම දැනට ඒක ආවට පස්සෙම එකක් ගන්නවා කියලා හිතා ඉද්දි තමයි Nano එක රිලීස් වුණේ. Nano එක රිලීස් වුණත් ගන්න ලොකුම සීන් එකක් තිබුණ නැහැ. මොකද ප්‍රයිස් එක මේ world market price එකට ටිකක් වැඩිපුර තමයි මෙහි තිබුණේ. ඩොලර් රේට් එකත් එක්ක කන්වර්ට් කරලා බලද්දී අනිත් DJI price තියෙන equipment වලට වැඩිය මේ Nano එක ටිකක් වැඩිපුර price වෙලා තිබුණේ. කැමරා එකේ exhibition එකේ 1.10කට මේක දාලා තිබුණා. මම හිතන්නේ ස්ටොක් තාම තියෙනවා නම් ඔයාලට දැනටත් ගිහලා ගන්න පුළුවන් වෙයි. මේ 64GB version එක. නමුත් ඔයා ඔළුවේ තියාගන්න 64GB ඔයා මේක ගන්න ඕන. 64GB version එකේ 64GB කියලා තිබුණාට මේක ඇතුලේ internal storage එක ඇත්තටම ඔයාලට access තියෙන්නේ 48.8GB. ඒ නිසා ඔයා continuous පැය භාගයකට වගේ කිට්ටු වෙන්න, ඒ කියන්නේ ලොකු clips ඔයා vlog කරන්න වගේ හිතාගෙන ඉන්නවා නම් මේක එච්චරම හොඳ choice එකක් නෙමෙයි 64GB එක. එහෙම වුණොත් ඔයා 128 එකට යන්න. මම කියන්නම් මේක මම ගන්න ලොකුම හේතුව උනේ ඇයි Action 6 එක ඉස්සරහට ආයෙ ගන්න plan කරලා තියෙද්දි කියලා. එහෙම ගන්න ලොකුම හේතුව තමයි මේකේ මේ ඇවිල්ලා තියෙන මේ චූටි package එක. පළවෙනි මේක තමයි අපි කරන්න video productions වලදී අපිට සමහර වෙලාවට මේක අපි use කරන්නේ ගොඩක් වෙලාවට අර POV shot එකක් ගන්න. අපි කියනවා first person's view කියලා. අපි මේ උඩකට හරි mount කරලා හරි chest එකට mount කරලා හරි එයාගේ POV එක මොන වගේද එන්නේ කියලා. දැන් එහෙම කලින් අපි POV එකක් ගන්නවා නම් action camera එකක් එක්ක අපිට ඒක හැමතිස්සෙම phone එකකට අර DJI Mimo app එකට pair කරලා ඒකෙන් තමයි live view එකක් අරගන්න පුළුවන්කම තිබුණේ. නමුත් මේකෙදි අපිට දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ vision dock එකෙන් ඔයාලට ටක් ගාලා live මොකද කැමරා එකේ වෙන්නේ, එයාගේ POV එක මොන වගේද, ඒකේ adjustments මොන හරි වෙන්න ඕනේද, ඔය ඔක්කොම ටික live අපිට separately බලා ගන්න පුළුවන්. මේක තමයි අපිට තියෙන ලොකුම advantage එක. ඒ වගේම අර Action 4 එකක් හරි Action 5 Pro එකක් හරි මේ ඔළුවේ අපි අර cap එකකට වගේ දාන mount එකකට දාලා head mount එකකට දාලා දාපුවාම ඒකේ බර මේ ටිකක් දැනෙනවා. ඒක ලොකු බරක් නෙමෙයි වුණාට නිකන් ඔළුව එහෙට මෙහෙට වමර දකුණට හරවද්දි ඒක චුට්ටක් ඒ weight එක මේ ඔයාලට feel වෙනවා වැඩි. මේකේ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩි ගාණක් තියෙන මම හිතන්නේ ග්‍රෑම් 50 වගේ පොඩි බරක් මේකේ තියෙන්නේ. මේක නෑ දැනෙන නොදැනෙන තරම්. ඊට පස්සේ මේකත් එක්ක හම්බුන accessories ටිකත් මම චුට්ටක් ඔයාලට ටක් ගාලා පෙන්නන්නම්. ඔයාලට vision dock එක හම්බ වෙනවා, කැමරා එක හම්බ වෙනවා. ඊට අමතරව මේකේ මේ protective case එකක් හම්බ වෙනවා. අපි ඒක දාලා තියෙන්නේ. ඊට අමතරව හම්බ වෙනවා ඔයාලට මෙන්න මේ suction cup එකත් එක්ක මේක quarter mount thread එකක් තියෙනවා. ඔයාලට මේක mount කරගන්න පුළුවන් tripod එකකට හරි මොකකට හරි. කොහොබා. right. දැන් මේක මේ වගේ හදලා ඔයාලට මේක මෙහෙම මේක අලවල ඉවර වෙලා ඩුම් ගාලා මේක mount කරගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. එතනින් එහාට ගියාම ඕකට අමතරව ඔයාලට හම්බ වෙනවා මේක ඇවිල්ලා cap mount එක. cap එක ගත්තා. මේක කෝ right. ඔහොම දාගත්තා. නෑ මේක උඩ අතට මම හිතන්නේ. right. මේව දාගත්තා. cap එක දාගත්තා. boom. there you go. තුන් ගාලා දැන් ඔයාලට මේක මෙතනින් මේකෙන් බලාගෙන
ටට්ටක් ගාලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක දැන් කැප් එකේ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ රයිට්. ඔය Action 4 එකක් හරි 5 Pro එකක් හරි ගැහුවොත් මේක සෑහෙන noticeable ඒ weight එක. ඔයාගේ ඔළුවේ තියෙනවා කියලා. අවසාන වශයෙන් කැප් මවුන්ට් එක මේක ඔයාට මෙහෙමම යූස් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා මැග්නට් එකක්. මේක අතර මාර අයිල් කොහෙද මැග්නට් එකක් අපිට තියෙනවා රයිට්. දැන් මේකට වගේ ගැහුවොත් බුම් ගාලා මේක මැග්නට්ලිකලි ඔයාලට මවුන්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක ටිල්ට් කරලා හරි එහෙම හදන්නත් පුළුවන්. ඔය වැඩි යට පෙන්නන්න එපා. හරිද? ඉතින් ඊට අමතරව මේකේ තියෙන අනිත් ෆන්කි එක මේක අපි යූස් කරලා බැලුවා. ඔයාලට හම්බ වෙනවා මේ නෙක්ලස් එක වගේ මේක මෙහෙම ඔයාලට ඇතුළට දාගෙන බුම් ගාලා මේක මැග්නටිකලි මවුන්ට් කරගන්න පුළුවන්. ඊපස්සේ මේක කොහොමද ඕනනම් ගේන්නත් පුළුවන්. මේක තමයි මම හිතන්නේ ගොඩක්ම ඉස්සරහට අපි යූස් කරන්න ඉන්නේ. අපි පොඩක් ඉන්ටරෙස්ටිං වැඩ ටිකක් කරන්න ඉන්නේ ඉස්සරහට. ටයිම් එකක් තමයි නැත්තේ. කොහොම හරි කරනවා. alright. ඔය ටික තමයි. එතකොට මේකේ තියෙන ප්‍රශ්න මොනවද? මොන වගේ කෙනෙක්ද මේක ගන්න ඕනේ? මොන වගේ එක්කෙනෙක්ද මේක ගන්න හොඳ නැත්තේ? මම ඒකත් විශේෂයෙන් කතා කරන්නම්. මම තාම පර්සනලි මේක ටෙස්ට් කරලා බැලුවේ නැහැ. මේවට 100% රිවිව් එකක් දෙන්න බෑ. නමුත් legit reviewers-ලා ඉන්නවා YouTube එකේ එළියේ. ලංකාවේ reviewers-ලා කරන්නේ මේ මම කියන්නේ. ලංකාවේ reviewers-ලා නැහැ. ඉන්නවා නම් මටත් හොයලා දෙන්න. මම මේ මගේ honest opinions මම එළියට කියන්නේ. ලංකාවේ ඔයාට ඉංග්ලිෂ් වලින් වීඩියෝ එකක් බලන්න knowledge එකක් නැත්නම් ඔයාට ඉංග්ලිෂ් content එළියේ තියෙන world market එකේ content වැඩිය ඔයා බැලෙන්නේ නැත්නම් ඔයාට ඇත්තටම solid information ගන්න ඔයාට buying decision එකක් ගන්න තැන ලංකාවේ YouTube එකේවත් වෙන කිසිම platform එකක නැහැ. මොකද ලංකාවේ ඔක්කොම තියෙන්නේ product endorsements. reviews නැහැ. ඒ නිසා මට තාම මේකේ review එකක් ඔයාට හරියටම දෙන්න බෑ මගේ personal එකේ. මොකද මම දවස් දෙකයි පාවිච්චි කරේ. ඒ වුණාට එළියේ තියෙන feedbacks වලට base වෙලා මම මගේ opinion එක කිව්වොත් මේ කැමරා එක ඔයාට action කැමරා එකකට compare කළොත් Osmo 5 Pro වගේ GoPro එක ගැන නම් කතා නොකරමු. GoPro heat වෙනවා. ඒක ඔයා action කැමරා එකක් ගන්නවා නම් ඔයාලට solidly මේ වැඩි overheat වෙන්නේ නැතුව ප්‍රශ්නයක් නැතුව කරගන්න ඕන නම් DJI product එකක් ගන්න. මේ GoPro එක ගන්න එපා. පොඩි නිකන් fancy විදිහට නිකන් පොඩ්ඩක් shoot කරගන්න නම් අවුලක් නැහැ. නම හැමෝම දන්න නිසා ඔයාට ආයි විකුණන්න හරි මේ ටිකක් ලේසි වෙයි. ඒ අරුණාම ඔයාලා වැඩක් කරන්න නම් ඉන්නේ ගන්න DJI product එකක්. GoPro product එකක් නෙමෙයි. GoPro product එකක් නෙමෙයි. DJI එකේ මේකේ තියෙන ලොකුම issue එක තමයි පළවෙනි එක මේකේන built-in storage එක. ඔයාලට මේකේ storage එක expand කරන්න බෑ. 64GB හරි 128GB හරි අරගෙන ඊට පස්සේ මේකේ ඔයාලට micro SD chip එකක් ඒගොල්ලෝ දාන්න පුළුවන් වෙන්න මේක හදලා ඉවරලා තියෙනවා. ඉතින් ඒක advantage එකක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඔයා හැමතිස්සම footage offload කර ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් 64GB එකේ තියෙන footage ඔයාලට සම්පූර්ණයෙන් offload කරන්න මේ Vision Dock එකෙන් කැමරා එකෙන් Vision Dock එකට විනාඩි 10ක් 15ක් අතර වෙලාවක් යනවා. ඔය 128GB version එක ගත්තොත් ඒක full වෙලා ඒක unload කරන්න ගියොත් විනාඩි 20ක් 25ක් විතර යනවා. මේක මැදදී නවත්තන්න අර එහෙම පුළුවන්. නමුත් සමහරවිට ෆයිල් කරප්ට් වෙන්න පුළුවන්. මොන ප්‍රශ්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ideal නෑ මේ වැඩේ. ඒක ඔළුවේ තියාගන්න. ඊළඟ එක තමයි මේ කැමරා එකේ විනාඩි 30කට වැඩි ඔයාලට රෙකෝඩ් කරන්න බෑ. කැමරා එක overheat වෙනවා. Action 5 Pro එකේ වගේ ගත්තොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. solidly හදලා තියෙනවා. ඔයාලට විතරක් එක දිගට රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම recording issues මුකුත් නැහැ. මේකේ තියෙනවා විනාඩි 30කට. නමුත් මම හිතනවා විනාඩි 30ක් මේ වගේ පොඩි පැකේජ් එකකට ඇත්තටම හොඳ duration එකක්. I can deal with it. I can live with it. ඉතින් මට ප්‍රශ්නයක් නෙමෙයි ඒක. නමුත් ඔයා අර දැන් මම ඉස්සර vehicles වල එහෙම අපි videos කරද්දි එළියේ ගිහිල්ලා මේක මහා දවල් අවුවේ ගහලා තියෙනවා. විනාඩි 45 පැය යනවා. ඒ වැඩේ කරන්න බෑ මේකෙන්. ඊළඟ එක තමයි battery life එක. battery life එකත් මේක එච්චරම හොඳ නැහැ. ටක් ගාලා charge වෙනවා මේ දෙකම. මම ටෙස්ට් කරලා බලන්න ඕනේ හරියට. මට හිතෙන්නේ battery life එක එක දිගට විනාඩි පැයක් පුළුවන් වේද කියන එක මට හරියටම ෂුවර් නෑ. එක දිගට කැමරා එක විතරක් වවා මේවා කළොත්. ඊළඟට මේ Vision Dock එක ගහපු ගමන් මේකෙන් මේක charge වෙනවා. කැමරා එක වෙනම වාට charge කරන්න බෑ. හැබැයි ටක් ගාලා charge වෙනවා right. ඊයේ මම හිතන්නේ පැය භාගයක් විතර යද්දි full charge වුණා අපේ Vision Dock එකයි මේකයි දෙකම. ඒගොල්ලෝ claim කරන විනාඩි 20 ගානක් ඉඳ කොහෙද කියලා. ඒක හරියට ඉස්සරහට ටෙස්ට් කරලා බලලා කියන්නම්. බැටරිස් කීපයක් ඉතින් ඕඩර් දැන් charge එක බැහැලා ඉවර වුණ ගමන් අනිත් පැත්තට අර Action 5 Pro එකක වගේ බැටරි කිට් එකත් එක්කම adventure කිට් එකත් එක්ක ගත්තාම බැටරි 3ක් හම්බ වෙනවනේ.
ඒ කන්වීනියන්ස් එක මේකේ ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මම පර්සනලි එක්ස්පීරියන්ස් කරපු. දැන් ඔයා මේක රෙකෝඩ් කරපු එකක් බලන්න හරි ඔයාට මේ කැමරා එක කනෙක්ට් කරන්න වෙනවා. දැන් මේකේ තියෙන අර සම්පූර්ණ ෆුල් කන්වීනියන්ස් එක සමහර වෙලාවට නැතුව යනවා ඒකෙන්. දැන් ඔයා හිතන්නකෝ මම ෂෝට් එකේ ගිහිල්ලා මේක හෙඩ් මවුන්ට් එකේ ගහලා රයිට්. දැන් ෆුටේජ් එක රියල් ටයිම් බැලුවා කැප්චර් වුණා. දැන් මේක ඩබල් චෙක් කරගන්න ඕනේ මට. දැන් මේකෙන් මට බලන්න බෑ. ඒක ඇත්තටම මේ අනේ මන්දා. ඉස්සරහට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකකින්වත් ඒ ඇබිලිටි එක දුන්නොත් පැකේජ් එක කම්ප්ලීට් මම හිතන්නේ ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන්. මොකද රියල් ටයිම් මේකේ ප්‍රීවිව් එක එවන්න පුළුවන් නම් ඇතුළේ තියෙන මීඩියා එක ප්ලේබැක් කරන්න ප්‍රීවිව් එකක් එවන්න වෙයිද? සමහරවිට එයාලගේ තියෙන මේවා කැනිබලයිස් වෙන නිසා ලයින් අප් එක කැනිබලයිස් වෙන නිසා අනිත් ඒවත් එක්ක එහෙම මේ ෆීචර් එක දීලාත් දන්නේ නැහැ. දීලා නැද්ද දන්නේ නැහැ. ඉස්සරහට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකකින් අතාවොත් ඒක සුපිරි. ඊටත් පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ලොකුම එක දැන් හැමෝම ඇක්ෂන් කැමරා එකක් ගන්නේ මේක වතුර යට අර මෙහෙ මේකේ පොඩි ෆන් එකක් දාන්න රයිට් ස්විමින් pool එකකට එහෙම බහිද්දී බෝට් එකක යද්දී ඒ වගේ මේ ඇඩ්වෙන්චර් නේ බ්‍රෝ හරි ඉතින් මේක ඔයා වතුරත් එක්ක සෙල්ලම් දානවා නම් මේක fully waterproof කැමරා මොඩියුල් එක මේක ඔයාලට up to 10 meters මේක පල්ලෙහාට යන්න පුළුවන් නමුත් මේක ගත්තොත් විෂන් ඩොක් එක ගත්තොත් මේක IPX4 rated ඒ කියලා කියන්නේ මේ නිකන් අර ස්ප්ලෑෂ් ප්‍රූෆ් විතරයි මේක ඒ වුණත් දැන් මේගොල්ලෝ දැන් මේ බැටරි ඩෝ එකට එහෙම පොඩි වටේ රබර් ඕරින්ග් එකක් එහෙම දාලා මම ඇත්තටම DJI කියලා කියන්නේ මම ලෝකේ තියෙන කම්පැනිස් අතරින් කැමතිම කම්පැනි එකක් හේතුව තමයි affordable price එකකට මිනිස්සුන්ට qualityම product එක කියන්නේ Apple level එකේ quality එකක් build quality එකක් packaging වලින් හැම දෙයින්ම දෙන cable එකේ accessory එකේ පවා දැන් මේ චූටි accessory එකක් ගත්තත් මේවා තියෙන build quality එක top notch ඒ කියන්නේ කෙලින්ම මේ ලක්ෂරි ප්‍රොඩක්ට් එකක දැන් Apple ගත්තොත් ඒගොල්ලන්ගේ ලක්ෂරි ස්ටේටස් එකක් නේ තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒකට ලොකු ප්‍රයිස් මාකප් එකක් තියා ගන්නවා. DJI ලා එහෙම කරන්නේ නැහැ. Chinese company එකක් Chinese government වලින් ඒගොල්ලන්ට subsidies තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒවා හරි. නමුත් ඒවා පැත්තකින් තියලා company එකක් විදිහට කතා කළොත් මිනිස්සුන්ට ගෙවන ගානට උපරිම value එකක් දෙන company එකක් DJI කියලා කියන්නේ. ඒ නිසා quality එක ගන්න නම් කිසිම දෙයක් නැහැ. නමුත් වතුරේට යනවා නම් ඔයාලට live preview එකක් ගන්න බෑ මේ කැම් එක use කරලා. ඇයි මේක විතරයි අරන් යන්න පුළුවන්. මේක නිකන් ගහගෙන හරි වැදුනොත් වැදුනාවේ නැත්තම් නිකන් හිටියා වගේ කියලා shoot කරන්න තමයි වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලොකු field of view එකක් ලොකු පරාසයක් මේකට අහු වෙන නිසා ඒක ලොකු issue එකක් නෙමෙයි ඉතින්. ඔයා මේක මේව කරගත්තාම කොහෙන් හරි frame එක අහු වෙනවා. ඔයා මේක මැද්දේ chest එකට mount කරගත්තොත් නැත්තම් අතේ අරගෙන දැන් මම දන්නවා මේක ඔයා frame එකේ ඉන්නවා කියලා. මැද මේ පේනවනේ. ඉතින් issue එකක් නෑ එහෙම. නමුත් ওই ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා ඔයා හිතා නම් ඉන්නේ මම ඇක්ෂන් කැමරා එකක් ගන්නවද නැත්නම් මේකකට යනවද කියලා. මම කියන්නේ මේ පැකේජ් එක මාර කන්වීනියන්ට්. මට මාර ආසාවක් තියෙනවා මේක අපේ අර මම දැකලා තියෙනවා ඉස්සර වීඩියෝස් එකක්. අපේ පූසෙක්ට වගේ මේක මවුන්ට් කරලා ඉවරලා ඌ ගෙදරින් එළියට ගියාම වටේම ගිහලා මොනවද කරන්නේ වගේ කියලා එහෙම බල්ලා පොඩි ආතල්ලයක් ගන්න. උගේ ඇඩ්වෙන්චර් එක මොන වගේද? හරිද? බල්ලෙක්ගේ වගේ මවුන්ට් කරලා ඉවරලා මොකද සතාට හානියකුත් නැහැනේ. හරිම බර අඩුයිනේ. හරි? ඒ වගේ එන ෆන්කි අයිඩියා ටිකක් තියෙනවා මේකත් එක්ක කරන්න. ඒ වගේ අයිඩියා තියෙනවා නම් අනිවාර්යෙන් මේක තමයි ඔයා යන්න ඕනේ මොඩල් එක. නමුත් ඒ වගේ පොඩක් ෆන්කි අයිඩියා පැත්තකින් තියලා ඔයා මේ ඇඩ්වෙන්චර් කැමරාවක් ගන්න, ඇක්ෂන් කැමරා එකක් ගන්න නම් හිතා ඉන්නේ. මගේ උපදෙස ඔයා ලොකු ලොන්గ్ ටේක්ස් ගන්නේ නැත්තම් සහ ඔයා මේ දියයට කෙලි ගොඩාක් රෙකෝඩ් කරන්න හිතාගෙන නැත්තම් මේක හොඳ choice එකක්. ඇත්තටම අර පැකේජ් එකට වැඩිය මට සාපේක්ෂව මේක convenient. ඒ වගේම මේකත් එක competitive තව product එකක් විදිහට කියන්න පුළුවන් DJI MA Insta360 Go 4 Ultra මම හිතන්නේ. ඒක ඇත්තටම මීට වැඩිය හොඳ පැකේජ් එකක්. ඒගොල්ලන්ගේ මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඔයා මේ පැත්තට ෂූට් කරලා ඉවරලා ඔයා පහු මේක දැන් vlog පැත්තට ගන්නවා කියන්නකෝ. දැන් ඔයා vlog කර මෙහෙම ෂූට් කරනවා right. දැන් ඔයාට ඔයාව පේනවා අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා මෙහෙම කරපුවාම දැන් මොකද වෙන්නේ? දැන් ස්ක්‍රීන් එක මේ පැත්තට. හරි. දැන් ඔයාට ඔයාව බලා ගන්න නම් මේක ටක් ගාලා ඉවරලා ගලවලා ආයේ ඔයාගේ මේ පැත්තට දා ගන්න ඕනේ. ඊට පස්සේ ආයේ vlog කරන්න ගියාම ආයේ දැන් ඔයාව පේන්නේ නැහැ. ඔය issue එක තියෙනවා මේ කැමරා එකේ. නමුත් Insta360 Ultra එකේ ඔයාලට තියෙන flip screen එකක්. ඒක කොහොම කරන screen එක අර Sony A6400 එකේ වගේ මෙහෙම උඩට ගන්න පුළුවන්. flip out කරලා උඩට ගන්න පුළුවන්. එතකොට ඔයාලට
ඔයාව බලාගෙන කතා කරන්නත් පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මම නම් Insta360 එකට යන්නේ නැහැ හේතුව DJI Action 5 Pro එකේ එන sensor එකමයි මේක මේකෙත් use කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට D-Log M කියන color profile එකෙන් මේක shoot කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඉතින් D-Log M shoot කරන්න පුළුවන් කියන්නේ professionalsලා දන්නවා අපේ වීඩියෝ කරන කට්ටිය දැන් විනාඩි කීයද මේක? 15. අම්මට සිරි. ටික වීඩියෝ එක දික්කස් වුණා. ඕක තමයි මට කතා කරන්න ගියාම ඉතින් break නෑ කරන්න දෙයක් නෑ bro. විනාඩියෙන් දෙකෙන් ඔයාලට සම්පූර්ණ bind decision එකක් ගන්න පුළුවන් values දෙන්න බෑ. හරි ඒ නිසා full විනාඩි 15ක් කීයදන් කරාට ප්‍රශ්නයක් නෑ මේක ගන්නවද නැද්ද කියලා ඔයාලට හරියට bind decision එක ගන්න පුළුවන්. right? ඉතින් මේක D-Log M හම්බ වෙනවා. ඔයා color grade කරන කෙනෙක් නම් professional කෙනෙක් නම් අර ඩුම් ගාලා ගිහිල්ලා ඉවර වෙලා color grade එක ඔක්කොම කරගන්න පුළුවන්. මොකද 10 bit colors තියෙන. සාපේක්ෂව action camera අනිත් ඒවාත් එක්ක බලද්දි GoPro එකෙත් හම්බ වෙනවා. නමුත් basically I prefer DJI D-Log M over the GoPro D-Log. GoPro G-Log ද තියෙන්නේ මට මතක නෑ මොකද්ද කියලා. GoPro log. හරි. ඉතින් Insta360 Ultra එකේ ඔයාලට 8 bit footage එකක් හම්බ වෙන්නේ ඔක්කොම baked in උන. හැබැයි ඔයා දැන් straight out of the camera picture එක shoot කර මේ choose කරන්න කියලා මට කවුරු හරි කිව්වොත් ඒ කියන්නේ කැමරාවෙන් මුකුත් අරගෙන edit අර එහෙම කරන්නේ නැතුව post productions කරන්නේ නැතුව ඒන එකෙන් එකක් choose කරන්න කිව්වොත් හොඳට well lit situation එක නම් හොඳට light තියෙන තැනක නම් මම සමහරවිට Insta360 Ultra එකේ එක choose කරයි. ඒ කියන්නේ අර එන colorful එන නිකන් ඒක දැක්කම නිකන් vacation mode එකේ ඉන්නේ වගේ කියලා හිතෙනවා. ඒ වගේ vibe එකක් තියෙනවා Insta360 products වල ඒගොල්ලන්ගේ color science එකේ. නමුත් footage එක 8 bit. professional කෙනෙක් නම් ඔයාට ඒක හරියන්නේ නැහැ. ඔයාට ඕන ඔයාගේ අනිත් professional cameras එක්ක match කරගන්න පුළුවන් footage එකක්. ඒක තමයි DJI D-Log M footage එක Insta360 footage එක නෙමෙයි. ඒ නිසා ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා bind decision එකක් ගන්න පුළුවන්. මේ වෙලාවේ හොඳ price එකක් තියෙනවා 1.10යි. ගන්නවා නම් ගන්න.